හෙලෝ හෝමිස් අදත් ගෙනලා තියෙන්නේ ඔයාලා හැමෝටම ඉන්ට්‍රස්ට් වෙන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ යන්නේ ඔයාලට Instagram, TikTok, YouTube, Facebook වගේ ඕනම social media එකක් ඇතුළේ තියෙන වීඩියෝ එකක් ලේසියෙන්ම පහසුවෙන්ම download කරගන්න පුළුවන් website එකක් ගැන. මේ website එක වැදගත් වෙන්නේ මේ website එකෙන් ඔයාලට download වාර unlimited විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ reason එක නිසාමයි අද වීඩියෝ එකේදී මෙන්න මේ website එක ඔයාලත් එක්ක review කරන්න ගෙනාවේ. එහෙනම් අද වීඩියෝ එකට ගිහලා අපි කතා කරමු මේ site එක හරහා ඔයා කොහොමද හරියටම website එකකින් වීඩියෝ එකක් download කරගන්නේ, ඒ වගේම ඔයාලට මේ site එක පාවිච්චි කරලා ගන්න පුළුවන් opportunities මොනවද කියලා. ඉතින් මේ site එක ගැන කතා කරද්දී ඔයාලට ලොකුවට explain එකක් නම් කරන්න දෙයක් නැහැ. මොකද මේ site එක හරහා ඔයාලට පුළුවන් ලේසියෙන්ම URL එක එහෙම නැත්නම් ඒ වීඩියෝ එකට අදාළ link එක copy කරගෙන ආවිල්ලා copy and paste කරලා මේ site එක හරහා ඔයාලට ඕන කරන වීඩියෝ එක ලේසියෙන්ම MP4 MP3 format වලින් download කරගන්න. දැන් අපි නම් කතා කරමු මේ වීඩියෝ එකකින් ඔයා URL එකක් copy කරගෙන ආවිල්ලා මේකට paste කරාට පස්සේ ඔයාලට මොන වගේ process එකක් මොන වගේ procedure එකක් යටතේද මේකේ වීඩියෝ download කරගන්න තියෙන්නේ කියලා. මේ වීඩියෝ එකකින් අද කතා කරන්න යන්නේ මේ social save කියන වෙබ්සයිට් එක ගැන. මේ වෙබ්සයිට් එකට එන්න ඕන link එක මම description එකෙන් pin කරලා තියන්නම්. මේ site එකට ආපු ගමන් site එකේ dashboard එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. site එකේ dashboard එකේ තියෙනවා YouTube, Facebook, Instagram, Twitter වගේ ගොඩක් social media වලට මෙන්න මේ site එක support කරනවා කියලා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතනදී mainම මෙයාලා දීලා තියෙනවා අපිට unlimited විදිහට අපිට ඕන කරන videos download කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට sign up වීමේ අවශ්‍යතාවයක් නැහැ. HD quality එකටම ඔයාලට ඕන කරන videos download කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, මම මෙතනට ඔයාලට video link එකක් copy කරලා පෙන්නන්නම් කොහොමද ඔයාලට process එක කරන්න තියෙන්නේ කියලා. ඔය විදිහට Instagram video link එක මම click කරලා ඔය download කියන එකට click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් process වෙලා ඔන්න ඔය විදිහට Instagram video එක අපිට HD quality එකකින් පෙන්නනවා. ඔයාලට ඊළඟට ගන්න තියෙන ඔය HD video කියලා තියෙන අන්නේ icon එක උඩ click කරන්න. ඒ icon එක උඩ click කරාම ඔයාලට බලා ගන්න පුළුවන් දකුණු පැත්ත උඩින් ඔය විදිහට මේ video එක මගේ PC එකට download වෙනවා. ඒ වගේම ඔයාලට TikTok, YouTube වීඩියෝ ඕන එකක් ඔය විදිහට තමයි ලේසියෙන්ම install download කරගන්න තියෙන්නේ. හරි, මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් කොහොමද ඔයා download කරගන්නව නම් හරියටම TikTok වීඩියෝ එකක් download කරන්න කියලා. TikTok වීඩියෝ එකේ link එකත් ඔය විදිහට ගෙනල්ලා ඔයාලට තියෙන්නේ ඔන්න ඔය search bar එකේ copy කරගෙන paste කරගන්න. ඊට පස්සේ මේ විදිහට process වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළ standard quality එක, HD quality එක වගේම audio output එක විදිහට ඔයාලට mainම කොටස් තුනක් යටතේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔය audio output කියන එකට click කරලා MP3 එකක් විදිහට ඔයාලට ඒක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාලට HD video එකක් standard quality එකේ video එක විදිහට මේක download කරගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මම ඔයාලට පැහැදිලි කරන්නම් අපි හැමෝටම වැදගත් වෙන YouTube එකේ කොහොමද වීඩියෝ එකක් download කරන්න කියලා. YouTube එකේ වීඩියෝ එකක් download කරද්දී නම් මෙයාලා suggest කරන standard quality එක තමයි 360p resolution එකේ. ඒ වගේම ඔයාලට 480p resolution, 720p ඒ වගේම 1080p resolution විදිහට ඔයාලට download කරගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මෙයාලා suggest කරන්නේ අපිට 360p resolution එකෙන් අපි දාන වීඩියෝ එක එහෙම නැත්නම් අපි මෙතනදී search කරන වීඩියෝ එක download කරගන්න. එතකොට අපිට ඕන කරන ratio එකකින් අපිට ඕන කරන format එකෙන් ලේසියෙන්ම shift කරගැනීමේ හැකියාව තියෙනවා කියලා තමයි මෙතනදී අපිට suggest වෙන්නේ. මම පෙන්නන්නම් ඒකත් ඔය විදිහට ඔයාලට link එක ඔතන paste කරලා ඔය විදිහට download procedure එක දුන්නාට පස්සේ ඔය විදිහට ඔයාලට වීඩියෝ එක suggest වෙනවා. වීඩියෝ එක suggest වුණාම ඔයාලට තියෙන්නේ ඒ වීඩියෝ එකට අදාළ ඔයාලට ඕන කරන quality එකකින් download කරගන්න. සමහර videos වලට error එකක් එන්න පුළුවන්. ඒකට reason wise වෙන්නේ ඔයාලට YouTube එකේ ඔයා ගන්න වීඩියෝ එකේ policy සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම්, කියන්නේ ඒක private වීඩියෝ එකක් වගේ ඔයාලා apply කරලා තියෙනවා නම් ඔයාලට මේක download කරගන්න ගියාම ගැටලුවක් වෙන්න පුළුවන්. link එකේ error එකක් දෙන්න පුළුවන්. මේ site එක හරහාට unlimited විදියට ඕන ප්‍රමාණයක් videos download කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මේ site එක හරහා කොහොමද හරියටම වීඩියෝ එකක්
MP3 එකක් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. මේ විදිහට MP3 එකක් MP4 එකක් කන්වර්ට් කරගන්න පුළුවන් විදිහේ වෙබ්සයිට් ගොඩක් මේ විදිහට වර්ල්ඩ් වයිඩ් බලා ගන්න පුළුවන්. හැබැයි මේ විදිහට ඔයාලට සයිට් බලා ගන්න පුළුවන් වුණාට මේ සයිට් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එක්කෝ මෙයාලගේ පැකේජ් එකක් බයි කරන්න ඕනේ මේක හරහා කන්වර්ට් එකක් කරගන්න යද්දි. එහෙම නැත්නම් ඔයාලට ක්‍රෙඩිට් කිහිපයක් යටතේ උදාහරණයක් ගත්තොත් දවසකට එක ක්‍රෙඩිට් එකක් එහෙමත් නැත්නම් බොහෝ දුරට ක්‍රෙඩිට් දෙකක් තුනක් වගේ අවම ප්‍රමාණයක් යටතේ තමයි කන්වර්ට් කරගන්න වෙන්නේ. ඉතින් ඔයා වීඩියෝ වගේ එඩිට් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයත් මොනවා හරි සෝෂල් මීඩියා වල තියෙන වීඩියෝ එකක් අරගෙන ඒක කන්වර්ට් කරලා සෝෂල් මීඩියා අප්ලෝඩ් කරලා රීඅප්ලෝඩ් කරලා channel එකක් කරන කෙනෙක් එහෙම නැත්නම් content හදන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලට දවසකට මේ සෝෂල් මීඩියා තුළ තියෙන content 10ක් 15ක් වගේ ප්‍රමාණයක් එඩිට්ස් වලට යන කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා රීයුස් කරන්න අවශ්‍යතාවය තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ඕනකමක් තියෙන අවශ්‍යතාවයක් තියෙන කට්ටියට තමයි මේ සයිට් එක රිවිව් කරන්න හිතුවේ. මොකද මම උන සෝෂල් මීඩියා ඇතුලේ හදිස්සියකට වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගියාම MP3 එකක් කන්වර්ට් කරගන්න ගියාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ ක්‍රෙඩිට් ප්‍රමාණයක් යටතේ විතරක් අපිට කන්වර්ටබල් වැඩ කරගන්න පුළුවන් වෙන එක. හැබැයි මේ සයිට් එකෙන් ඔයාලට අන්ලිමිටඩ් විදිහට කන්වර්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ රීසන් එක හින්දාමයි මම මේ සයිට් එක ඔයාලත් එක්ක රිවිව් කරලා එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න ගෙනාවේ. URL to MP4 එකක් කන්වර්ට් කරගන්න සුපිරිම සයිට් එකක් හොය හිටපු කෙනෙක් විදිහට ඔයාට මේ මං අද ගෙනාපු වීඩියෝ එක අද මං ගෙනාපු සයිට් එක ගොඩක්ම ඉන්ට්‍රස්ට් වීඩියෝ එකක් සයිට් එකක් වෙන්න ඇති කියලා මං හිතනවා. මේ වීඩියෝ එක බලපු ඔයත් අපේ channel එකට තාම අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all press දාලා තියාගන්න. මේ වගේම ඉන්ට්‍රස්ට් තවත් සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මං අදට වීඩියෝ එකකින් ගිහලා එනම් හැමෝටම සුබ දවසක්. Inspiring. Their brains rewiring, old thoughts they start expiring. They're never tiring, no now they feel the fight in them. They feel the fire sweep, take over entirely. They feel it growing, it's showing the feelings they keep